ඒක තමයි ඇක්සිනයිට්. X කියද්දී වට මොකද්ද මතක් වෙන්නේ? ඉංග්‍රීසි භාෂාවේ මොකද්ද X එක කියන්නේ? පොරවනේ. එතකොට ඇක්සිනයිට් කියලා මේ ගලට විශේෂ නමක් ඇවිල්ලා තියෙන්නේ. මේක ට්‍රයික්ලිනික් ක්‍රිස්ටල් සිස්ටම් එකේ ගලක්. හැබැයි මේකේ ක්‍රිස්ටල් මොනවා වගේද? පොරවක් වගේ තමයි අපිට දකින්න හම්බෙන්නේ. මේ PDF එකේ ඒවා PDF එකේ මම දාලා තියෙන පින්තූර කිහිපයක් මේ බලන්න පොරවක් වගේනේ. මේ ගල බලන්න පොරවක් වගේ. එතකොට මේ PDF එක සමහර අයට වටී. එතකොට PDF එක අවශ්‍ය කට්ටිය අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන WhatsApp group එකට join වෙන්න. ඒක හරහා PDF ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝස් වල තොරතුරු එකතු කරන්න, මේ PDF හදන්න ඇත්තටම මම මහන්සි වෙනවා. ඉතින් ඒකට කරන උපකාරයක් විදිහට සහ ඔයාලට නැවත මගේ වීඩියෝ එකක් ඉක්මනින්ම බලන්න මගේ Facebook, TikTok follow කරන්න, YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම ගොඩක් අය වීඩියෝ බැලුවට 17%ක් විතර තමයි ඇත්තටම මාව follow කරලා subscribe කරලා තියෙන්නේ. ඉතින් ආදරෙන් ඉල්ලනවා මගේ social media follow කරන්න කියලා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. එතකොට මේක රෙයා ගලක් ලංකාවෙන් කලාතුරකින් රත්නපුරෙන් එහෙම හම්බෙලා තියෙන ගලක්. ඒත් එහෙම අපිට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. මේවා හරි රෙයා ගල් මේ X එකක් වගේ තියෙන. වගේ කලර්ස් කීපයක් තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. එතකොට අපි මොනවා කරත් අපි ගලක් හඳුනා ගැනීම සඳහා අපි භාවිතා කරන්න ඕනේ. එයාගේ මොකක්ද? එයාගේ RI value එක තමයි ප්‍රධාන වශයෙන්. මේක ගලක් හඳුනා ගැනීමේ තියෙන 80%ක් තියෙන්නේ RI එක මත. RI value එක මත. එතකොට මේ ගලේ RI එක අපිට එනවා සාමාන්‍ය 1.67ත් 1.7යි බිඳුවත් එක තියෙන ඩබල් වැටෙන ගලක් මේක. එතකොට ඩබල් වැටෙන ගලක් කොහොමද අඳුරගන්නේ? හරි ලේසි හරි. ඩබල් රිෆ්‍රැක්ටිව් ගලක්, සිංගල් රිෆ්‍රැක්ටිව් ගලක් නම් අනිවාර්යෙන්ම කියුබික් ක්‍රිස්ටල් සිස්ටම් එකේ තියෙන්න ඕනේ. කියුබික් ක්‍රිස්ටල් සිස්ටම් එකේ නොමැති හැම ගලක්ම ඩබල් වැටෙනවා. එතකොට මේක මොන ගලක්ද? මේක ට්‍රයික්ලිනික් කියන ක්‍රිස්ටල් සිස්ටම් එකේ ගලක්. එතකොට මේකේ ඩබල් වැටෙනවා. එතකොට මේක හම්බෙනවා ඇමරිකාව, රෂියා, ඕස්ට්‍රේලියා, මෙක්සිකෝ, ප්‍රංශය, ශ්‍රී ලංකාව කියන රටවල් වලින්. එතකොට මේක සංකීර්ණ බෝරොසිලිකේට් වර්ගයක්. ඒතර මේ සංකීර්ණ බෝරොසිලිකේට් කියද්දී ඔයාලට තව ගලක් මතක් වෙන්න ඕනේ. මොකක්ද ඒ ගල කියලා මතක් වෙච්ච කට්ටිය අටින් කමෙන්ට් එකක් දාන්න. ගල් ජෙම් ෆැමිලි එකක් මතක් වෙන්න ඕනේ. ඒතර මේ බලන්න මේකේ ටිකක් කොම්ප්ලිකේටඩ් කෙමිකල් ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. කැල්සියම්, යකඩ, මැංගනස්, මැග්නීසියම් වගේ අයනයක් සමග මෙන්න මේ ඇලුමිනියම්, බෝරෝන්, සිලිකන්, ඔක්සිජන්, හයිඩ්‍රොක්සයිඩ් කියන මෙන්න මේ ටිකක් දිග කෙමිකල් ෆෝමියුලා එකෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට වර්ණය ගත්තොත් මේක ප්‍රධාන වශයෙන් ක්ලව් බ්‍රූන්. ඒ කියන්නේ කරාඹු නැටි පාටට එනවා, තද දම් පාට, රන්වන් පැහැයට වගේ එනවා. ඒතකොට මෙයාගෙත් සාමාන්‍ය බෝරොසිලිකේට් වල විශේෂත්වයක්. ඒක සංකීර්ණ බෝරොසිලිකේට් ජෙම්ස්ටෝන් ගොඩක් ඒවල ස්ට්‍රෝම් ප්ලියෝක්‍රයිසම් එකක් තියෙනවා. ඒ කියන්නේ බහුවර්ණකතාවයක් තියෙනවා. අපි ඒ කියන්නේ ඩයික්‍රොස්කෝප් එකෙන් පැහැදිලි වර්ණ විපර්යාසයක් අපිට දකින්න පුළුවන්. අපි මේ වගේ ගල් ගැන ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා අපේ මේ channel එකේ. ඇක්සිනයිට් ගල මම අවංකව කියනවා ඇක්සිනයිට් ගලේ තියෙන වැලියු එක ගැන මට ලොකු අදහසක් නැහැ. නමුත් ලංකාව ඇතුළේ මේක රෙයා ගලක්. හරි. එතකොට අනික තමයි මේ දුර්ලභ ගල්. මම අර ටාෆයිට් වීඩියෝ එක මීට කලින් දාපු වීඩියෝ එකෙත් මම කිව්වා මේ කට්ටිය කියනවනේ ස්පිනල් කාඩ් එකෙන් කෝටිපතියෙක් වෙන ගලක් හොයන්න පුළුවන් කියලා. එතනත් මම කියනවා මේක නම් මම දන්නේ නැහැ කියලා කියන එකෙන් අදහස් කරෙත් මම ඇත්තටම ওই රෙයා ගල් අපි හොයාගත්තට ওই රෙයා ගල් විකුණනවා කියන එක ටිකක් අමාරු වැඩක්. ප්‍රායෝගිකව. දැන් අපිට සෆා එකක් විකුණන්න ලේසි. හැබැයි රෙයා ගලක් විකුණන්න අමාරුයි. එතකොට රෙයා ගල් පස්සේ දුවන එකම ඔයාගේ මැනික් ශේෂ්ත්‍රය වාට මැනික් ජීවිතේ දියුණු වෙන තැනක් නෙවෙයි. රෙයා ගල් අපිට හම්බෙන විදිහට වල චෙක් කරන්න. එතකොට අපිට මේ උපකරණ RI value එකක් බලන විදිහ, ඊට පස්සේ මයික්‍රොස්කෝප් එකකින් ලූප් එකකින් විශාලනය කරලා බලන විදිහ අපි හුරු වෙන්න ඕනේ. ඒක හුරු වුණාට පස්සේ අපිට මේ වගේ ගල් අඳුර ගන්න පුළුවන්. ඒත් එක්කම හැබැයි අරකට තේරුම් ගන්න ඕනේ. ඉතින් එතකොට මේ වගේ ගලක වටිනාකම තියෙන මොන වගේ කෙනෙක්ටද? දැන් සෆායස් හොයාගෙන ලංකාවට එන ෆොරින කෙනෙක්ට මේක වටින්නේ නැහැ. මේක වටින්නේ දුර්ලභ මැණිකන් නිසා මේ රෙයා ජෙම්ස්ටෝන් එකතු කරන අය ගාව අයට මේක වටිනාකම තියෙන. ඒත් එක්කම ගලේ පාරදර්ශකභාවය වැඩි වෙනකොට මිල වැඩි වෙනවා. ප්‍රංශෙන් තමයි හොඳ මැක්සිනයිට් ගල් හම්බෙන්නේ. ඒකත් අර ප්‍රදේශයක් බෝක් ඔයිසන්ස් කියව ගන්න අමාරු නේ ටිකක් දිව පැටලෙනවා. අන්න ඒ ප්‍රදේශයෙන් තමයි හම්බෙන්නේ. ඒතකොට ලංකාවෙත් කලාතුරකින් හම්බෙනවා. එතකොට මේක හොයාගත්ත කෙනා කවුද හොයාගෙන තියෙන්නේ?
රේන්ස් ජස්ට් හයි මෙන්න මෙයා විශේෂයි. මොකද මෙයා තමයි අපි කියන්නේ father of the modern crystallography. ඒ කියන්නේ ස්පටික විද්‍යාවේ පියා විදිහට හඳුන්වන මෙන්න මේ විද්‍යාඥවරයා මිනරොලොජිස්ට් තමයි ස්පටික විද්‍යාඥයා තමයි මේ ගල හොයාගෙන තියෙන්නේ. ඒතකොට අනිත් එක තමයි මේ වගේ රෙයා ජෙම්ස්ටෝන් එකක් නම් සමහර ගල් වලට ඒක හරියන්නේ නැහැ. නමුත් ගොඩක් වෙලාවට දුර්ලභ කියන මැණික් වර්ග ගොඩක් එවුවා කට් කරලා විකුණනට වඩා වාසි රෆ් එකෙන් විකුණන එක. දැන් හිතන්න ඇක්සිනයිට් ගලක තියෙන විශේෂත්වයක්. දැන් මම කලෙක්ටර් කෙනෙක් නම් මට ඇක්සිනයිට් ගලක් මං හිමි කරගන්න ආසයි. හරිද? එහෙමයි කියලා දැන් මේ පොරෝ වගේ තියෙන හැම ගලක්ම මගේ WhatsApp වලට දාන්න එපා. හරිද? පොරෝ වගේ හැඩේ තියෙන හැම ගලක්ම මේ ඇක්සිනයිට් වෙනවද? නෑ, ඒක ස්වභාවික පිහිටීමක්. ඒක චෙක් කරන්න ඕනේ. ඒතකොට දැන් මම පුද්ගලිකව ගත්තොත් දැන් ඔයා ගැන හිතන්න මේක පොරොවක් වගේ තියෙන ගලක් වම ඔයා කැමති කට් කරපු ගලකටද ස්පටික ඇක්සිනයිට් ස්පටිකයක් ඔයාගේ අතට හිමි කරගන්නද? යටින් කවයකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට දුර්ලභ මැණික් රෆ් එකේ විකුණන එක සහ රෆ් එකේ තියාගන්න එක ගැනුම්කරුවෙක් කෙනෙකුට අපිට වාසිදායක දෙයක් වෙන්න පුළුවන්. ඒත් එක්කම අපේ පාඨමාලාවලට සම්බන්ධ වෙනවා ඔයාලට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ WhatsApp group link එකක් ඇති. ඒකට join වෙන්න. ඒක හරහා ඔයාලට විස්තර ලබා ගන්න පුළුවන්. තව මගේ අදහසක් තියෙනවා මේ වගේ අපි වැඩි අහුවෙන්නේ නැති. අපිට වැඩි ඒවල නම්වත් අපි සමහර ගල්වල දන්නේ නැති. මෙන්න මේ වගේ ගල් වර්ග ගැන ඔයාලා දැනගන්න කැමතිද? මේ වගේ වීඩියෝ සීරීස් එකක් ගේන්නද? මේ වගේ වීඩියෝස් මට තේරෙන විදිහට 300කට වඩා හදන්න පුළුවන්. මේ වීඩියෝ සීරීස් එකත් හිමීට මම කරගෙන යන්නද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අතට ගිහින් එන්න.